හොඳයි. බලන්න මම මේ කියන ගාන හදපන්. මොකද්ද? 27 7 මෙරපන්. 27 7. ඔව්. සංකල්ප බලන්න. 28 7න් බෙදෙනවා. එක්වරක් 7 7යි, එකක් ඉතුරුයි 2යි 21යි. තුන්වරක් 7 21යි ඉතුරු නැහැ. 13යි. අහමිනි. මේමද බෙදුවද්ද? මෙහෙමද බෙදන්නේ? ඔව්. වෙන කොහමද? මේක අලුත් දෙවිල්ල. ඔය කෝපි කාලේ ගන්න අපි දන්නේ නැහැ. 27 7න් බෙදලා 13යි කියලා කියන්නේ අලුත් දෙවිල්ලක් නේද? හොඳයි. ඒ දෙවිල්ල හරිනම් 13 7න් වැඩි කරපුවා 27ක් එන්න ඕන නේද? එහෙම එයිද? ඔව්. ඉරි ගහට යනවා වගේ. මේ බලන්න. 13 7න් වැඩි කරන්න. 4ක් 3 21යි, 4ක් 1 7යි. 21යි 7යි 28යි. මේ මොන වැඩි කිරීමක්ද? මේකත් අලුත් ක්‍රමයක් තමයි. වඳුරු මොට 13 7න් වැඩි කරලා 27ක් කියලා කියන්නේ අලුත් ක්‍රමයක්ද? එහෙමනම් 13 ඒවා 7ක් එකට දාලා එකතු කරපුවා 27ක් එන්න ඕන නේද? එහෙම එයිද? ඇයි නැත්තේ? පංකාදුවට එයි. මේ බලන්න. තුනයි තුනයි 6යි 6යි තුනයි 9යි 9යි තුනයි 12යි 12යි 15යි 15යි තුනයි 18යි 18යි තුනයි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි